හොඳින් තේරුම් ගත යුතුයි මේ සාමාන්‍ය තත්ත්වයක් නොවේ. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමකට යටත් අපි කටයුතු කරන්නේ නැහැ. අපේ මුහුද පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ රාජ්‍ය පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ ජනතාව පිළිබඳ වගකීමක් අපිට තිබෙනවා. අපේ ස්ථාවර බවට පත් වුණේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන අපේ මානවවාදය අපි ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයක මේ ආයුධ කියලා විශ්වාස කරන්නේ නැහැ. අපි රාජ්‍යයක් හැටියට අපේ ප්‍රවේශය බවට පත් වෙන්නේ සෑම පුරවැසියන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීම තමයි අපි අපේක්ෂා. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV. අයිබන් ප්‍රේක්ෂකතුනි. දැන් වර්තමාන තත්ත්වය තමයි ලංකාවේ තත්ත්වය තම බරපතලයි. ලංකාවේ තත්ත්වය කියන්නේ ලංකාවේ මේ වෙනකොට මුණ දීලා තියෙන තත්ත්වය. ඒක හැබැයි අපිට පේන වර්තමාන රජය ඊටාම බුද්ධිමත්ව කළමනාකරණය කරමින් ඉන්නවා. මොකද්ද මේ තත්ත්වය? ඉරාන නෞකා දෙකක් ලංකා භූමියේදී මුණ දුන්න ගැටලු සහගත තත්ත්වය. දෙවෙනි නෞකාවේ ඉන්න කාර්ය මණ්ඩලයත් ඊටාම හැකිතරමින් ඒගොල්ලන්ව බේරගෙන රෝහල්ගත කරලා ඒ සම්බන්ධයෙන් ගත්ත තීරණය සම්බන්ධයෙන් උත් අනුරකුමාර දිසානායක මහත්මයා ගත්ත මේ තීරණය සම්බන්ධයෙන් උත් ජාත්‍යන්තර මාධ්‍ය බව ඊටාම වැදගත් විදිහට පැසසුමකට ලක් කරලා තිබුණා. ඉතින් දැන් ඔබට බලන්න පුළුවන් මේ ජාත්‍යන්තර මාධ්‍ය කොහොමද මේක වාර්තා කරේ කියලා මේ වීඩියෝ අතරතුර. So Sri Lanka has taken control of the Iranian naval vessel off its coast. This is just after the US sunk one more Iranian warship in the same waters. Okay, let's put out those pictures. This vessel is the INS Bushehr. It requested to dock at one of Sri Lanka's ports as one of the engines had malfunctioned. Some 208 members of the vessel have been evacuated. Sri Lanka allowed it to dock at a northeastern port after hours of discussion with its president, saying that they would never hesitate to protect humanity. Huge updates coming here on Republic TV. And Sri Lanka has stressed its neutrality. Sri Lanka is very neutral in this conflict, saying it would take no sides as it finds itself caught in the middle of the US-Israeli military campaign against Iran. හරි. එතකොට දැන් ජාත්‍යන්තර මාධ්‍ය මේ කරපු වීඩියෝ එක දැම්මෙම හේතුව ඔබට මේ අතරතුර ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂය කොහොමද මේ ප්‍රශ්න ආපෙලා හැසිරුණ විදිය. බලන්න මේ ප්‍රශ්න වෙලාවේ එක එක විපක්ෂයේ කණ්ඩායම් හැසිරුණ විදිය මේ පොඩි වීඩියෝ ක්ලිප් එකකින් බලන්න පුළුවන්. ඊයේ හැන්දෑවේ ඉඳන් තමයි අවසර ඉල්ලන්නේ. මේ වෙනකන් අවසර දීලා නැහැ. ඒ අතර මට තියෙන තොරතුරු අනුව ඉරානයේ සතුරු පාර්ශවයේ තානාපති කාර්යාලයක් කොළඹ වරාය බලධාරීන්ටත් ආණ්ඩුවේ බලධාරීන්ටත් තර්ජනය කළා තියෙනවා නැවගේන්න එපා වරායට ගෙනාවොත් අපි ගුවන් ප්‍රහාර එල්ල කරනවා. ඉරානය කියන්නේ යුද්ධේ වෙලාවේ කවුරුත් දන්නේ නැහැ. තීරණාත්මක සම්බාධක වැටුණානේ අපිට අභිආයුධ දෙන්නේ නැතුව ගියා ලොකු ප්‍රශ්න ආවා. ඒ වෙලාවේ නැව් වලින් නෙවෙයි ගුවන් යානා වලින් බුලට්ස් ගෙනල්ලා දුන්නේ. අභිආයුධ ගෙනල්ලා දුන්නේ. අඩු ගානේ මේ ගාන කතා කරගෙනවත් නෙවෙයි. ඉල්ලුව ප්‍රමාදයෙන් ගෙනත් දුන්නා. ඒවා පත්‍රවල ගියේ නෑ. මොකද පත්‍රවල දාලා කරන්න පුළුවන් වැඩ නෙවෙයි නේද. එහෙම රටක් අදත් මැද පෙරදිග කලාපේ අපේ තේ වලින් 50% 60ක් ගන්නවා. ඒකෙන් වැඩිම පංගුව ගන්න ඉරානය. ඉරානයට ප්‍රතිවිරුද්ධව ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ බලධාරීන් කියනවා කොළඹ වරායට ගේන්න එපා. ගෙනාවොත් අපි ගන්නවා. දැන් ජනාධිපතිවරයාට ගිහිලා තියෙනවා තීන්දුව ගන්න. ජනාධිපතිවරයා තාම තීන්දුව ගැන හිතේ. වශයෙන්ම රටේ ජනාධිපතිවරයාට කොන්ද තියෙනවා නම් ඇමරිකානු තානාපති බලධාරීන්ට කියන්න ඕන. කරුණාකරලා කොළඹ වරායට මේ නැවෙන්නේ යුද්ධමය කටයුතු වලට නෙවෙයි. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය සේවාවන් හරි යාන්ත්‍රික දෝෂ හරි තියෙනවා නම් ඒවා හදලා ඒක යයි. යනකොට අපේ මුහුදු සීමාවෙන් එහා යනකොට ඕගොල්ලෝ බලා ගන්න. ඕගොල්ලෝගේ ප්‍රශ්න විසඳ ගන්න. කරුණාකරලා අපේ මුහුදු සීමාව ඇතුලේ ඕගොල්ලෝගේ ප්‍රශ්න අපිට පටවන්න එපා. මේකනේ අපිට කියන්න තියෙන සාධාරණ අදහස. මොකද අපි බැඳිලා ඉන්නවනේ ජාත්‍යන්තර නීති රීති අනුව එහෙම අවස්ථාවකදී උදව්ව දෙන්න මිලිටරි මේ සහයෝගයක් නෙවෙයි. ඒ මොනවා හරි තාක්ෂික මේ කාර්මික දෝෂයක් තියෙනවා නම් ඒක සාදා ගන්න දෙන්න. එතකොට දැන් අපිට ඒ කොන්ද නැත්තම් අපි ඒක එහෙම කොන්දක් ඇතුව ඉන්න බැරි තත්වයක් දැන් හදාගෙන නම් අපි නොදැනුවත්වම එක පාර්ශවයකගේ එක කණ්ඩායමකගේ පාර්ශවකාරයෙක් වෙනවානේ. රට හුඬුවක් කියලා දකින්නේ ආණ්ඩුවක්ද පාණ්ඩුවක්ද? මීට කලින් තිබිච්ච කිසිම ආණ්ඩුවක් මේ විදිහේ පාණ්ඩුවක් වුණාද? ගාල්ලේ වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නවත්තන් හිටියා. නමුත් ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. එච්චෙන්ම මේ කිව්වා වගේම ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තිබුණා. ඒකට රටවල් 74ක් සහභාගී වෙලා තිබෙනවා. අපේ ලංකාවේ තිබෙන නන්ද මිත්‍ර
නාවික නැවත් මේ යුද අභ්‍යාසයට සහභාගී වුණා. ඒ වගේම නැව් 42ක් සහභාගී වෙලා තියෙනවා. ආසියානා 29ක් සහභාගී වෙලා තිබෙනවා මේ යුද අභ්‍යාසයට. ඒතකොට මේ යුද අභ්‍යාසය ඉවර වෙලා මේ නැවත ඉරානයට පිටත් වෙන්න ආවා. ඉන්දියාවේ දැනුම් දීමත් එක්ක. නමුත් අපි දන්නවා ගල්ෆ් කලාපයේ තිබෙන යුද නැව් එක්ක ඇමරිකන් යුද නැව් තිබෙන ගල්ෆ් කලාපයේ ඒ ඉරානයට යන්න බෑ මේ නැවට. ඒ යන්න බැරි හින්දා තමයි ඒගොල්ලෝ නැව හරවගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක වගේ දුර ප්‍රමාණයක නැව පැය 11ක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න. මොකද මේ යන ගමන් නෙමේ ගැව්වේ නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන. මොකද ඒගොල්ලන්ට යන්න බෑ ඉරානයට. මොකද ඉරානයට යන්න බැරි ඒ ඉරානයේ අවට මුහුදේ අවසන් කරන්න කතානායකතුමා ඒ යන්න බැරි මොකද ඒ කලාපේම යුද්ධය යන හින්දා මේ නැවට යන්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ එතන ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නැව නවත්තන් හිටියා. නමුත් ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ පැය 11ක් කාලයක් ගියාට පස්සේ තමයි කොහොම හරි මේක මේ තොරතුර ඇමරිකන් හමුදාවට මේ තොරතුර ගියා. ඒ තොරතුර ගියාට පස්සේ තමයි ඒගොල්ලගේ සබ්මැරීන් එක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපේ. ඒ ගල්ෆ් කලාපේ ඉඳන් මෙතනට ආව මේකට පහර දෙන්න. ඒ හින්දා මම අහන්න කැමති ඇමතිතුමා ඇයි මේ පැය 11ක් තිස්සේ මේ නැව නවත්තගෙන ඉන්න ඉඩ දුන්නේ? ජාත්‍යන්තර නීතිය අනුව අපි ඉන්දියාවත් එක්ක ඉන්දිරා ගාන්ධි මැතිනියත් එක්ක අස්සම් කරපු ඉන්දියානු සාගරය සාම කලාපයත් එක්ක කියන ඒ ගිවිසුම් රාශියක් තිබෙනවා. මෙතන විපක්ෂ නායකතුමාත් කිව්වා අපේ දයාසිරි මන්ත්‍රීතුමාත් කිව්වා එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලට අපි අස්සම් කරලා තිබිද්දි ඇයි ඒ වරායට ගාල්ල වරායට ඉඩ එන්න නොදුන්නේ කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ජාතික ආරක්ෂාව උත්සන්නව තිබෙන මොහොතක ඔබ දැනගෙන හිටියේ නැද්ද ඇමරිකානු සබ්මරීනයක් අපේ අනන්‍ය ආර්ථික කලාපයට ආවයි කියලා? අයිරිස් දෙනා කියන ෆ්‍රිගට් එක. ඒකට කියනවා මෝජ් ක්ලාස් ෆ්‍රිගට් එකක්. නැවක්. ඒකට එල්ල වුණා මාක් 48 හෙවිවේට් ටෝපිඩෝ එකක් සබ්මරීන් එකකින්. එතකොට ජාතික ආරක්ෂාව මේ ඊ타මත්ම ඉහළම අවස්ථාවක තිබෙන මොහොතක අපේ රටේ මුහුදු තීරයේ නාවක සැතපුම් ගොඩබිමේ සිට නාවක සැතපුම් 40ක් එහාට සබ්මරීනයක් එනකොට ඒක සොයා බලන්නට අපිට සර්ෆස් රේඩාර් නැද්ද? සොනෝ බොයිස් නැද්ද? අන්ඩර් වෝටර් සෝනාර් නෙට්වර්ක්ස් නැද්ද? ටෝඩ් සෝනා නැද්ද? සැටලයිට් සර්වේලන්ස් නැද්ද? එතකොට හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා රටේ ජාතික ආරක්ෂාව ඉහළම තලයක තියෙන අවස්ථාවක තමයි අපේ අනන්‍ය ආර්ථික කලාපයට ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. සිද්ධිය වුණයින් පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය කියනවා නෑ අපිට කියන්න බෑ එහෙම දෙයක් සිදු වුණාද නැද්ද කියලා. එතනින්ම තේරෙනවා අපේ රටේ ජාතික ආරක්ෂාවට අත්පත් වෙලා තිබෙන ඉරණම. කියන්නකෝ බලන්න. දැන් ජාතික ආරක්ෂාව හොඳටම රැක ගන්න ඕනේ. අපිට කියන්නකෝ බලන්නකෝ මේ ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? මේවා ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? දැන් ජාතික ආරක්ෂාව ඉහළටම තියෙනවා නම් රටේ හදිසි නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා නම් ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් කිසි ගැටලුවක් නැත්නම් අර ගහපු සබ්මරීනිය මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්නකෝ. ඒව ගැන ඔබතුමාලට දැනුමක් නැහැ. ඒව ගැන අවබෝධයක් නැහැ. ඒව ගැන අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. නිකම් බොරුවට හැමදාම විපක්ෂයට බනිනවා. විපක්ෂය බියගුළු තත්ත්වයක් ඇති කරනවලු. විශේෂයෙන්ම දයාසිරි ජයසේකර ඒ වගේම රෝහිත අබේගුණවර්ධන හරි රෝහිත අබේගුණවර්ධන කිව්වා මේ ඇමරිකාවට බයද අපි එහෙම කියනමු. අපි එහෙම ගේම ඉල්ලන්න මොකද අපි උතුරු කොරියාවද? හරිද? ඒ නිසා මේ ප්‍රශ්න වලට අතට නාමල් රාජපක්ෂ තව කතාවක් කියලා තිබුණා. හරි. ඉතින් ඊළඟ නාමල් රාජපක්ෂ මං හිතන්නේ ඉන්දියාවට වුණ කමක් නැහැ නාමල් රාජපක්ෂව සම්බන්ධ කරලා. නමුත් ඉන්දියන් නාලිකාවක් එක්ක නාමල් රාජපක්ෂ එක ඉන්ටර්වියු කරලා තිබුණා. හරි. හරි. විශේෂයෙන්ම මේකෙදී අපි මේ වීඩියෝ කරන්න හිතුවේ මේ ලංකාවේ රජය දැන් අර මේ විපක්ෂයෙන් කරන සමහර දේවල් වලදී දැන් විපක්ෂයක් වුණාම විරෝධතා තියෙනවා. රටක සමහර දේවල් වලට එක එක දේවල් කියනවා. හැබැයි නමුත් මේකෙදී දැන් විශේෂයෙන්ම මේ දැන් අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී කරා ඒකත්
අනවශ්‍ය වැඩක් කරේ. හැබැයි අපි හිතන්නකො ඒක කොහොම හරි ලංකාවේ ඇතුළේ බලපාන්නේ කියන්නේ. හැබැයි ලංකාවේ ඇතුළේ අයට බලපානටත් වඩා දැන් මේ අවස්ථාවේදී විපක්ෂයේ සමහර හැසිරුණු විදිය ජාත්‍යන්තර මාධ්‍ය එමෙතන ජාත්‍යන්තර රටවල් ගණනාවක අවධානය යොමු වෙලා ඉන්න අවස්ථාවකදී සමහර මාධ්‍ය ආයතන පවා සමහර විපක්ෂයට කඩ යන සමහර මහාචාර්යවරු කියන මිනිස්සු ඒක නම කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ අර මහින්ද පතිරණ කියන මිනිස්සයා. ලැජ්ජාව කියන්නේ මේක මගේ නමක් තියෙන මේ කාට. අනේ මට නම මාරු කරන්නේ මම හිතන්නේ YouTube එකේ සමහරව කියලාත් තියුනේ එක්තරා අවස්ථාවක. අය අර හොරකම් කරපු ජනාධිපතිය උගේ නමත් මහින්ද මගේ නමත් මහින්ද ඒ වුණා මේක විල්ලැජ්ජය ඇත්තට. හරි? එහෙම කියන්නේ බලන්න මේ මහින්ද පතිරණගේ පෝස්ට් එක මේකේ පෙන්නයි. දැන් මෙයා කියන්නේ මොකද්ද? මෙයා කියන්නේ මේ ලංකාව මේ නැව පාවල දුන්නා වගේ කතාවක් නෙමෙයි කියන්නේ. හරිනේ. ඉතින් ඒ වගේ මේ ඒ කියන්නේ මේකේ විපක්ෂ තැනකදීම අපිට පේන්නේ විපක්ෂ මිනිස්සු මේ වෙලාවේ මේ රජය කරගෙන යන වැඩපිළිවෙල අසාර්ථක කරලා විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ හැලුවට ලක් කරන්න පුදුම විදියට දත කෑවා. පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් එළිය වෙන්න පුළුවන් පුදුම විදියට දත කෑවා. ඒ මුල් අවස්ථාවේදී. හරි. හැබැයි නමුත් අපිට විශේෂම දේ තමයි ඇත්තටම පාර්ලිමේන්තුවේ අනික් කා ගැනවත් මොන ප්‍රශ්න තිබුණා. අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේ අපි කියනවා කළමනාකරණය කරගත්ත විදිහ හැන්ඩල් කරපු විදිය හරිම ප්‍රශංසනීයයි. කලබල වුණේ නැහැ. හරි? කලබල වුණේ නැහැ. හරිම ප්‍රශංසනීය විදිහට මේ කළමනාකරණය කරගත්තා. කොච්චරද කිව්වොත් අවසානයේ වෙනකොට අද වෙනකොට දැන් විපක්ෂයේ සමහර අය අපි මේ වීඩියෝ යනතුරු බලන්න පුළුවන් පාට්ලි චම්පික රණවක ඊට පස්සේ හර්ෂද සිල්වා ඊට පස්සේ ඔය පොට්ටුවේ අලි සබ්රි එයාත් හිටපු විදේශ ඇමතිනේ අය අධිකරණ ඇමතිත් වෙලා හිටියා. මේ අය පවා අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා ගත්ත තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශංසා පළ කරලා තිබුණා. ඒ නිසා දැන් ඇත්තටම කියන්නේ 2029 නෙමෙයි තව අවුරුදු 20කින් හරි ජනාධිපතිවරයෙක් වෙන්න හිතාගෙන ඉන්න විපක්ෂයේ කවුද? ඔය නාමල් රාජපක්ෂ මහත්තයා හරි. නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා හරි. සජිත් ප්‍රේමදාසත් පාර්ලිමේන්තුවේදී අනුරකුමාර දිසානායක මහත්තයා ඉන්න වෙලාවේ එකක් නැති වෙලාවේ තව එකක් කිව්වා. හරි ඒ නිසා තව දුරටත් තමන් විපක්ෂයේ කාර්යභාරය කියලා ඉෂ්ට කරනවා නම් ඇත්තටම මොකද්ද මේ විපක්ෂයට වෙලා තියෙන්නේ? විපක්ෂයේ කාර්යභාරය කියලා තමන් කියන භූමිකාව මොකද්ද? ඔය කටට ආපු හැම එකක්ම ඔය කියවන එකද? හරි විපක්ෂ සමහර අය හසුරුවනෙත් එහෙම මම කරේ අර අජිත් පී පෙරේරා හරි දයසිරි ජයසේකර නිකන් පිස්සුවෙන් කුලප් වුණා වගේ කෑ ගහගෙන යනවා. ඇත්තටම ආණ්ඩුවේ කියන්නේ ඔය අනුරකුමාර ජනාධිපතිවරයා විතර නෙමෙයි නලින් ජයතිස්ස බිමල් රත්නායක මේ වගේ ඉන්න බොහොම දෙනෙක් කිසිම කලබලයක් නැතුව තත්ත්වය කළමනාකරණය කරගත්තා. දැන් බොහොමයක් අයට තිබුණ ප්‍රශ්නේ තමයි මෙහෙම කරලා ඇමරිකාවෙන් ගහයිද කියන්නේ. මොකද ඒ අනුරකුමාර ජනාධිපතිවරයා කියන්නේ? ඔව් කියන්නේ අපි මානුෂීය සලකනවා හැරුණුකොට මේක යුද්ධයට උදව් දීමක් නෙමෙයි කියන්නේ. ඇත්තටම ජාත්‍යන්තර මාධ්‍ය පවා කිව්වේ ඒකයි. මම මේ මුලින්ම මේ වැඩසටහන ආරම්භයේදී දාපු වීඩියෝ එක ඕනනම් ආයි බලන්න රිවයින්ඩ් කරලා. ඒ කියනවා ශ්‍රී ලංකා in neutral process මධ්‍යස්ථ ස්වභාවයක හිටියා කියන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇත්තට මේ වීඩියෝ එකේ link එක අපි දාන්නම් ඒක කමෙන්ට්ස් බලන්න. හරි ඒක දාලා තියෙන අනිත් අය දාලා තියෙන කමෙන්ට්ස් බලන්න. හරි කොහොමද ඒ කියන්නේ සමහරු කියන ඉන්දියාවට ගන්න බැරි වුණ තීරණේ ලංකාව ගත්තා. හරි ඒ කියන්නේ ඇත්තට මේවා හරිම දූරදර්ශී තීරණ. මේ එකයි මේ කතා කරන්නේ. සමහරු කිව්ව කොහොමද අනුරකුමාර ජනාධිපතිවරයා ගැන කිව්වේ කොහොමද? රම්බණ්ඩගේ කොල්ලා. එතකොට ඉංග්‍රීසි දන්නේ නැහැ. හරි. එතකොට ජාත්‍යන්තර බෑ ඔය මේ ආණ්ඩුවට ආපුවා ජාත්‍යන්තර බෑ. උන් කොහොමද කට්ටිය කිව්වේ? දැන් මොකද වෙලා තියෙන්නේ? ඉංග්‍රීසි දන්නේ අයියලා කරපු කෙරුවා අපි දන්නවනේ. හරි. ඊළඟට සමහරු කිව්වේ මේ ජාතික හැඟීම කියලා මේ පොළොවේ පස් කාගෙන මේ පපුවට ගහලා මේ රට ගැන කැක්කුමයි කියලා උඩ පැනපු මිනිස්සුන්ගේ විදියයි. හරි ඒ නිසා මේ ජාතික ඇඳුම අඳිනවද? හරි සාටකේ දානවද? පපුවට අත ගහගෙන බිම බුදියගෙන මේ වඳිනවද? ඒව අදාළ නැහැ. තමන් යම් කිසි ප්‍රතිපත්ති ගරුකව තමන් යම් ප්‍රතිපත්තියක ඉඳන් වැඩ කරනවා නම් හරි මේක හැඟීම් බරව නෙවෙයි මේක යම් කිසි විදිහට බුද්ධිමත්ව ගන්න තීරණයක් නම් ඒ ගන්න තීරණය ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක මම හිතන්නේ රටක් විදිහට නෙවෙයි අපේ පුද්ගලික ජීවිතේ වුණත් එහෙමයි. අපි ගන්න හිතලා මතලා ඊටාම නිවැරදි තීරණය නම් අය ඒක ගැන බය වෙන්න කාරණයක් නෙවෙයි. දැන් ඇත්තටම මේ කාරණේදී මුලින් බොහොම දෙනෙක් කොහොමද හිටියේ? හැබැයි අවසානයේදී බොහොම දෙනෙක් ප්‍රශංසා කරනවා. වැඩිම එකක් කිව්වේ මේ වීඩියෝ එක අතරම අපි දැම්මේ
පාඩලි චම්පික රණවක උනත් සාමාන්‍ය වෙනද විවේචනය කරන කෙනෙක්. අලි සබ්රි වුණත් විවේචනය කරන කෙනෙක්. හරි. හර්ෂ සිල්ලා වුණත් එහෙම. නමුත් මේ හැමෝම අවසානයේ මොකද කියන්නේ? අනුර ජනාධිපතිවරයාගේ තීරණය නිවැරදි කරපු වැඩේ ප්‍රශංසනීයයි කියලා කියනවා. ජාත්‍යන්තර මාධ්‍යත් එහෙම කියනවා. හරි. ඒ නිසා මේක රටක් විදිහට විතර නෙමෙයි ජාත්‍යන්තර දිනනවා කියන්නේ මේවට. අනිත් එක මේක ගිහිල්ලා අර කිව්වාගේ මොන හරි සාකච්ඡාවක අතරක් දීලා නිකන් පොඩි ආතල්ලයක් දීලා දෙන වැඩක් නෙමෙයි. යුද්ධයක්. පොඩි හරි මේ තීරණේ පොඩි හරි මිස් එකක් එක වචනයක් පොඩ්ඩක් එහාට මෙහාට අපිත් මේ වැඩේ කනවා ඇත්තට. හරි. ඒතර ඒ වගේ තැනක හැසිරෙන එක තමයි අර මුහු කුරා ගියපු ඥානය කියන්නේ. අපි මැචුවර් කියන්නේ. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් පස්සේ කවුරු හරි හීන දකින්නවනම් සජිත් හරි එහෙම නැත්නම් නාමල් හරි මං හිතන්නේ ඔහු අහලකටවත් එන්න විදියක් නැහැ. අහලකවත් තියන්න විදියක් නැහැ. අහලකටවත් එන්න විදියකුත් නැහැ. ඔයගොල්ලන් හීනෙම තමයි. හරි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේවා තමයි මැචුවර් ඒක නැත්නම් මුහු කරා ගියපු විදියට ප්‍රශ්න විසඳනවා කියන්නේ. ඒ නිසා ඉගෙන ගන්න මේ. හරි. ඒ නිසා තවදුරටත් අඩුම තරමින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න නම් වගකිය යුතු විපක්ෂයක් විදිහට ඇසුරන විපක්ෂයේ මිනිසුන් සෑහෙන්න තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි. ඒ නිසා ඔහේ කලබලේ කෑ ගහන එක නෙමෙයි වැඩේ කියන්නේ. ඒ නිසා ඒ වගේම තමයි. හැබැයි මේ අද සිරස රූපවාහිනියේ වාර්තා කරලා තිබුණා. අද නෙමෙයි ඊයේ වාර්තා කරලා තිබුණා මේ. මොකද්ද මේ? රාම ජනාධිපතිවරයා කියලා තිබුණලු මේ ඊළඟ ආධ්‍යාත්මික 나යකයා තෝරන වැඩේට මේ එයාටත් හවුල් වෙන්න ඕනේ කියලා. හැබැයි ඉතින් එයත් එක ජාතියක මිනිස්සෙක්නේ. ඒ නිසා ආණ්ඩුවට ටිකක් පරිස්සම් වෙන්න වෙයි. මොකද මේ මොනවා වුණත් ආණ්ඩුව ගත්ත තීරණය සම්බන්ධයෙන් ඊටාම ඉදිරි මේ ගත්ත පළවෙනි පියවර. හැබැයි මේ ඉදිරි පියවරවලදී ඊටාම පරිස්සම් වෙන්න. මොකද මේ විපක්ෂයේ ඉන්න මේ ගොන් මැට්ටෝ හරි උගුලේ දාන්න එක මෝඩ කතා කියයි. මේ ගත්ත තීරණවලදී කෙලින් හිටියා වගේම ඊටාම දූරදර්ශීව කටයුතු කරා වගේම ඒ වගේ තමයි ස්ථාවරව යම් අධ්‍යයනයකින් තීරණ ගත්තා වගේම ඉදිරියටත් එහෙම ගන්න අපි කියන්නේ ඇත්තටම අපි ප්‍රාර්ථනා කරනවා ඒව හැකියවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ නිසා මම හිතන්නේ හැකියාව ලැබෙයි ඒ නිසා හැබැයි නමුත් තවදුරටත් පරිස්සමෙන් වැඩ කරන්නත් වෙයි කියන පොඩක් මතක් කරන්නත් ඕන. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර දිනනවා කියන්නේ මේක. හරි ඊළඟට මේවයි ප්‍රතිඵල එන්නේ ඇත්තටම අදක නෙමෙයි. අපි කියන්නේ මේ ජයග්‍රහණයක් කියලා කියන්නේ මේ යුද්ධය කියන ජයග්‍රහණයක් කාටවත් නැහැ. අපි මේ මැරෙන්නේ පොඩි දරුවෝ, මැරෙන්නේ අම්මලා, අහිංසක සිවිල් ජීවිත මැරෙන්නේ කවුරුත් ගහගත්තට. ලෝක බල පරාක්‍රම උදෙසා, බලාපරාක්‍රමයක් උදෙසා හරි බලවත් කියලා ඉන්න නායකයෝ ගහගන්නේ. හැබැයි මැරෙන්නේ අහිංසක ජීවිත. කොයි යුද්ධෙදිත් එහෙමයි. ලංකාවේ වුණෙත් එහෙමයි, වෙන රටවල් වලින්ත් එහෙමයි. ඒ නිසා මේ අහිංසක ජීවිත ගැන අපිට හරි කනගාටුයි. ඒ නිසා යුද්ධය ඉක්මනින් නිමා වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. හරි මේ මොකද මේකෙන් සමහරු කියන්න පුළුවන් අපිට තෙල් නැති වෙන හින්දා අපිට ගෑස් නැති වෙන හින්දා එහෙම ඒක විතරක් නෙමෙයි හැමෝටම ජීවිත නැති වෙනවා හැමෝගේම දේපල නැති වෙනවා හරි වටිනා ජීවිත නැති වෙනවා හරි ඒ නිසා මේව ගොඩනගන එක ලේසි නෑ පොඩි දෙයක් වුණත් මිනිස්සුත් සැහෙන දුක් විඳලා ගොඩනගපුවා කොයි රටේ වුණත් හරි ඒ නිසා අපිත් නිරපරාධ මේකේ ගොරදුරක් වෙනවා ඒක හැබැයි කාලකන්ණේ සතුටක් ලබන්න සමහර මාධ්‍ය ආයතන පාවා මේක මම ඒක කියන්නේ නෑ මොකද අපිත් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න නිසා සමහරු දාලා තියුණා මේ Facebook එකේ සටහනක් දාලා මේකට ඔත්තුව දුන්නේ ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද නොදැනී කියලා එහෙම දාලා තියුණා සමහර මාධ්‍ය ආයතන. එතකොට තමන්ගේ මාධ්‍ය කාර්යභාරයත් නිවැරදිව ඉෂ්ට කරන්න ඒ වගේම වගකීම් යුතු විදිහට ඉෂ්ට කරන්න කියලා අපි කියනවා. ඇත්තටම හිරු නාලිකාවට අධිකරණයෙන් මේ වෙනකොට තීන්දුවක් දීලා පවා තියලා තියෙනවා. එක්තරා පැමිණිලිකාරියක් කරපු පැමිණිල්ලක් නිසා. ඒ නිසා දැන් සමාජ මාධ්‍ය අපි වගේ නෙමෙයි. ප්‍රධාන මාධ්‍ය කියන්නේ ඒ කියන්නේ මහජන සංඛ්‍යාත රජයේ පොදු දේපල පාවිච්චි කරන්නේ මහජන සංඛ්‍යාත කියන්නේ. ඒ නිසා වගකීම් වැඩ කරන්න වෙයි. ඒ නිසා මේ සෙල්ලම් කරපු කාලේ ඉවරයි දැන්වත් වගකීම් වැඩ කරමු. හරි ඒක අපිට මෙන්න ඕනම් පණින්න පුළුවන් බයින් එක නෙවෙයි වැඩේ කියන්නේ. හරි ඒ නිසා මීට වඩා වගකීම් වැඩ කරමු. ඒ නිසා මේ නෙලාගත් ප්‍රතිඵල ඇත්තටම ඊටාම ඉක්මනින් සාමය උදා වුණොත් ජාත්‍යන්තරයේ මේ අපිට දක්වන ඒ ගෞරවය තුල ලංකාව වැංජබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඊටාම ඉක්මනින් යුද්ධය නිමා වෙලා සාමය උදා වෙයි කියලා සාමය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නැවත හම්බෙමින් බලාපොරොත්තු වෙමින් අපි නවතිනවා. බොහොම ස්තුතියි. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV